මේක මොකක්ද කියලා දන්නවද? ප්‍රතිරෝධකය. රෙසිස්ටර් එක. ප්‍රතිරෝධකයක කොහොමද ප්‍රතිරෝධය ඇති වෙන්නේ කියලා දැනන් හිටියද? අපි අද බලමු ප්‍රතිරෝධකයක කොහොමද ප්‍රතිරෝධය ඇති වෙන්නේ කියලා. අපිට දකින්න හම්බ වෙන දේවල් කොටස් තුනකට බෙදන්න පුළුවන්. එකක් සන්නායක, අනිත් එක පරිවාරක, අනිත් එක අර්ධ සන්නායක කියලා අපිට නම් කරන්න පුළුවන්. සන්නායක කියලා කියන්නේ හොඳින් ධාරාව ගලාගෙන යන ඒවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන හොඳින් ගමන් කරන්න පුළුවන් ඒවා. පරිවාරක කියන්නේ ධාරාවක් විදිහට ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න බැරි දේවල්. අර්ධ සන්නායක කියන්නේ ඉලෙක්ට්‍රෝන සන්නායක වලට වඩා අඩුවෙන් හැබැයි පරිවාරක වලට වඩා වැඩියෙන් ගලාගෙන යාමට සලස්වන්න පුළුවන් දේවල්. සන්නායකයක් ඇතුලේ ධාරාව ගමන් කරන්නේ හරියට මෙන්න මේ වගේ. සන්නායකයේ තියෙන පරමාණු වල ගැටි ගැටි තමයි මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ. මේ ප්‍රතිරෝධය මොන වගේද කියන්න අපිට තව උදාහරණයක් පෙන්වන්න. මේ තියෙන්නේ ගලාගෙන යන ජල පහරක්. මේ ජල පහර හරියට ධාරාවක් වගේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් වගේ. මේ ජල පහර ගලාගෙන යන්න තියෙන මේ බාධාව, මේ නැරෝ වෙච්ච පොයින්ට් එක හරියට ප්‍රතිරෝධකය වගේ. මේ ගැටීම් නිසා ඉලෙක්ට්‍රෝන වල තියෙන ෆ්ලෝ එක, ඉලෙක්ට්‍රෝන වල ශක්තිය හානියට ලක් වෙනවා. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ගමනාගමනයට තියෙන බාධාව තමයි අපි ප්‍රතිරෝධය නැත්නම් මේ රෙසිස්ටන්ස් එක කියලා හඳුන්වන්නේ. මෙන්න මේක ප්‍රයෝජනට අරගෙන විවිධ ප්‍රතිරෝධ අගයන් වලින් සමන්විත ප්‍රතිරෝධක අපිට නිෂ්පාදනය කරන්න පුළුවන්. මේකට අපි යොදාගන්නේ මේ සන්නායකතාව අඩු ද්‍රව්‍ය. උදාහරණයක් විදියට කාබන් ෆිල්ම්, මෙටල් ෆිල්ම්, මෙටල් ඔක්සයිඩ් අපිට නම් කරන්න පුළුවන්. ප්‍රතිරෝධය මනින ඒකක ඕම්. මේ අර්ධ සන්නායක වලට ආවේනික වෙච්ච විවිධ ප්‍රතිරෝධී අගයන් නැත්නම් විවිධ සන්නායක අගයන් ප්‍රයෝජනයට අරගෙන අපිට පුළුවන් දන්නා අගයන් වලින් යුතු ප්‍රතිරෝධක නිෂ්පාදනය කරන්න. ඒ නිසායි අපිට විවිධ අගයන් වලින් සමන්විත ප්‍රතිරෝධක දකින්න හැකියාව ලැබෙන්නේ. මේ වර්ගයේ ප්‍රතිරෝධක වල බඳේ සටහන් කර තිබෙන රේඛා මගින් ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධී අගය කොයිතරම්ද කියලා නිරූපණය වෙනවා.